Hello guys, welcome back to my channel. ඉතින් guys අද ගාලා තියෙන්නේ GTA 6 trailer 2 එකේ reaction video එකක්. Rockstar යාලගේ official YouTube channel එකේ හරියටම ඊයේ හවස GTA 6 trailer 2 එක release කරලා තිබ්බා. ඉතින් ගොඩ දෙනෙක් මේක දකින්නත් ඇති. මට හිතුණා ඉතින් ඔයාලා වෙනුවෙන් මේක ගැන reaction video එකක් ගේන්න කියලා. මෙයාලා GTA 6 trailer 1 එක release කරලා අවුරුදු 1කමාරකට වගේ පස්සේ තමයි GTA 6 trailer 2 එක release කරන්නේ. අපි මුලින්ම ගිහලා GTA 6 trailer 2 එක බලලිමු. ट्रेलर එක බලලා ඉවරලා අපි කතා කරමු GTA 6 play කරන්න අවශ්‍ය minimum system requirements මොනවද? ඒ වගේම game එකට කොච්චර space එකක් ඕනද? ඒ වගේම game එකේ price එක කීයක් වෙයිද? සහ GTA 6 හරියටම release වෙන්නේ කවද්ද වගේ කියන දේවල් වීඩියෝ එක බලලා ඉවරලා කතා කරමු. ඒක නිසා මේ වීඩියෝ එක අනිවාර්යයෙන් ඉවරනකම් බලන්න. ट्रेलर එක බලලා ඉවරලා ඒව අපි කතා කරමු. දැන් ගිහලා ट्रेलर එක බලමු. ඇත්තටම සුපිරිම ट्रेलर එකක් මේක. මෙයාලා විනාඩි 2යි තප්පර 46ක් ट्रेलर එක තියෙනවා. කොහමද guys realistic ගතිය එහෙම. What you doing up there? අංකල් කෙනෙක් නම් එනවා. Seriously, dude, you got some time on your hands. මම මේක full screen දාන්නේ copyright ප්‍රශ්නයක් එහෙම આવුත් මොකද මගේ මූණ පෙන්වන්නේ නැහැ වීඩියෝ එකේ. Just go get me my checks. See you, Brian. කොහමද කොල්ලගේ respect. මේ ඉන්නේ ජේසන්. මෙයා තමයි main character එකක්. game එකේ main character එකක්. මේක ගොඩක් මංකොල්ල කන සීන් එහෙම නම් තියෙනවා. ඉතින් ඔයාලත් කැමතිනේ මේ වගේ සීන් වලට ගේම් එකේ. කොහොමද බීච් එකෙත් එක්සර්සයිස් කරන දැන් දිනනවා. කොහොමද මේකේ රියලිස්ටික් ගතිය. අර බොටල් වල වතුර ඉඳන් හෙල්ලෙනවා. දැක්ක නේද ඒක? මම ඔයාලට ඒක පොඩ්ඩක් පිටිපස්සට අරගෙන පෙන්නන්න. සුපිරිම රියලිස්ටික් ගතියට හදලා තියෙනවා. මෙන්න මෙතන බලන්න. හරිද? මෙයා අතේ ගෙනින් රැක් එකේ තියෙන බොටල්ස් වල වතුර හරි මොනවා හරි තියෙන මේ දේවලුත් හෙල්ලෙනවා. මෙන්න පොලිසිය. මේ තියෙන GTA 6 එකේ බන්ධනාගාරය. 5 එකේ බන්ධනාගාරයෙන් වගේ තමයි. හැබැයි ඊට වඩා ගොඩක් ඩෙවලොප් කරලා ඇති. බලමු ඇතුළ පෙන්නනවා. අපිට මේ වගේ දේවල් GTA 5 එකේ කරන්න බෑනේ. බන්ධනාගාරය ඇතුළට ගියට අර හොරෙන් පැනලා ගියට මේ වගේ ගිහිල්ලා කතා කරන්න මේව බෑනේ. Jason Duval. ජේසන් මං කිව්වේ මෙයාගේ නම ජේසන්. I think you heard before. He might have. හරි මේ ඉන්නේ ගේම් එකේ අනිත් මේන් කැරක්ටර් එක. මෙයා තමයි ෆීමේල් කැරක්ටර් එක. මෙයාගේ නම ලුසියා. ලුසියා සහ ජේසන් මේ දෙන්න තමයි ගේම් එකේ දැනට අපි දන්න විදිහට මේන් කැරක්ටර්ස් දෙකකට ඉන්නේ. ඉතින් පළවෙනි පාර්ට තමයි ෆීමේල් කැරක්ටර් එකක් මේන් කැරක්ටර් එකකට දාලා තියෙන. GTA 5 එකෙත් ෆීමේල් කැරක්ටර් එකක් තිබ්බේ නැහැ. මේන් කැරක්ටර්ස් තුනම මේල් කැරක්ටර්ස් ඒ කියන්නේ පිරිමි චරිත තිබ්බේ. ගැහණු චරිතයක් මේල් කැරක්ටර් එකකට එන්නේ GTA 6 එකේ තමයි පළවෙනි පාර්ටම. GTA series වලම The new beginnings. දෙන්න බියර් එකක් ගන්නවානේ. ඇත්තට මේ ග්‍රැෆික් නම් ආයි සුපිරියටම හදලා ඇති. ඒ වගේ මාර විදියට ඩෙවලොප් කරලා තිනවා ගේම් එක. ඒක තමයි මෙයාලා රිලීස් ඩේට් එකත් පොඩ්ඩක් පරක්කු කරලා ආයි මැයි මාසෙට දැම්මේ 2026. නැත්තම් 2025 තමයි මෙයාලා රිලීස් වෙනවා කිව්වේ ට්‍රේලර් 1 එකේදී. Gonna do this. We're doing it right. මේකේ නම් ගොඩක් මංකොල්ල කන සීන් තියෙනවා. දෙන්නත් එක්ක එකතු වෙලා තමයි ගේම ගහන්නේ. අඩේ එක එක જાති මිනිස්සු ඉන්නවනේ. මෙන්න මේකේ ඉන්න පොලිස් අංකල්ලා වයසක ඩයලුත් ඉන්නවනේ. We got to protect each other. නංගි You and me, bro. අඩේ ගේම් එක නම් පිස්සුවක් හැබැයි හොඳේ. We got it. ෆිල්ම් එකක් බලනවා වගේ තමයි. ගේම් එකක් කියලා ඇත්තටම දැනෙන්නේ නැහැ guys. Come to Fields Ammunition today. We got more guns than a law allows. ඌ ටීවී එකක් දාගෙන නිදි කියපන්කෝ. නිින්ද ගිහිල්ලා නේද කොල්ලට. මෙන්න තියෙනවා GTA 6 එකේ මං හිතන්නේ වගුරු බිමක් නේ. GTA 5 එකෙත් මේ වගේ වගුරු බිමක් තිබ්බේ. හැබැයි ඊට වඩා සෑහෙන්න මේක ඩෙවලොප් කරලා ඇති. ආයි පිස්සුවක් නේ. ආයි පාරක් බලමු. GTA 6 එකේ වගුරු බිම කොච්චර දේවල් ඇද්ද ඩෙවලොප් කරලා. මෙන්න ජෙට් ස්කයි එකකුත් තියෙනවා. මේක නම් කපල් එක පිටින්මයි යන්නේ ඩබල් දාලා. GTA 5 එකේ තනියෙන් යන්නේ නැහැ. අඩේ කන්ටේනර් එහෙම කොහමද ආයි ඇත්ත විදියටම තියෙනවා. ආයි කිසිම වෙනසක් නැහැ. ග්‍රැෆික් ෆිසික්ස් ඒ ඔක්කොම මේගොල්ලෝ සුපිරියටම ඩෙවලොප් කරලා තියෙන. අපි කිව්වේ GTA 5 එකේ තියෙන පොඩි අඩුපාඩු ඒව ඔක්කොම හදලා තියෙන්නේ මේකේ. ඔයාලට වීඩියෝ එක බලුවම තේරෙනවා.
බලමු. ඔන්න ඉතින් බලාගෙන ඉන්නේ GTA 6 අපි ආසාවෙන් බලන් ඉන්නේ. මෙයාලා කියන්නේ 2026 මැයි 26 තමයි රිලීස් ඩේට් එක දැන් දීලා තියෙන්නේ. ට්‍රේලර් 1 එක ඔන්න මම ඔයාලට පෙන්නන්නම්. ට්‍රේලර් 1 එකේ මෙයාලා දැම්මේ ට්‍රේලර් 1 එකත් අපි පොඩ්ඩක් ප්ලේ කරලා බලමුකෝ. ට්‍රේලර් 1 එකේ බලන්න බොර නම් දැම්මේ හරියටම 2025 රිලීස් වෙනවා කියලා. හරිද? එතනම ඉතින් මෙයාලා අපේ බලාපොරොත්තු සූන් කළා දිනේ මේ. කමින් 2025. පේනවනේ. දැන් මෙතන මොකද්ද මෙයාලා කියන්නේ? ඔන්න ඕක තමයි ඉතින් කරන්න බැරි. කොච්චර ආසාවෙන් බලන් ඉඳියද මේ? මෙතන මෙයාලා කියනවා 2026 මැයි 26. දැක්කනේ. මේ ට්‍රේලර් 1 එක රිලීස් කරලා තියෙන්නේ හරියටම 2023 දෙසැම්බර් 5. දැන් ඒ කියන්නේ අවුරුදු එකහමාරක් වෙනවා ට්‍රේලර් 1 එක රිලීස් කළා. ට්‍රේලර් 2 එක කෙනකනුත් අපි අවුරුදු එකහමාරක් බලන් ඉඳියා. ඉතින් ගේම් එක රිලීස් වෙන්න මෙයාලා කියන විදිහට තව අවුරුද්දක් විතර තියෙනවා. 2026 මැයි 26 කියන්නේ අවුරුද්දයි දවස් 19ක් විතර තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 2026 මැයි 26 ගේම් එක රිලීස් වුණාට PC වලට එකපාරටම රිලීස් වෙන්නේ නැහැ. GTA 5 උත් එහෙම තමයි රිලීස් වුණේ. මුලින්ම රිලීස් වෙන්නේ Xbox Series වලට සහ PlayStation වලට. PlayStation 5 වලට රිලීස් වෙනවා. ඉතින් PlayStation වලට රිලීස් වෙලා සාමාන්‍යයෙන් අවුරුද්දක් හෝ අවුරුදු එකහමාරක් ගියාට පස්සේ තමයි ගේම් එක PC වලට කම්පියුටර්ස් වලට රිලීස් වෙන්නේ. GTA 5 එක නම් එහෙම තමයි රිලීස් වුණේ. සාමාන්‍යයෙන් 2013 සැප්තැම්බර් වගේ PlayStation වලට සහ Xbox වලට රිලීස් වුණාට PC වලට රිලීස් වුණේ තව අවුරුදු එකහමාරක් විතර ගිහිල්ලා. ඉතින් මං හිතන්නේ GTA 6 එකත් එහෙම තමයි මෙයාලා ප්ලෑන් කරලා තියෙන්නේ. අපිට ඒක බලා ගන්න වෙන්නේ 2026 මැයි 26න් පස්සේ කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට PC වලට ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ 2027 අන්තිම හෝ 2028 මුල. අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් මෙයාලා රිලීස් කරන එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. කොහොම රිලීස් කරයිද කියන දන්නේ නැහැ. සමහරකට ආයි තව මාසෙකින් දෙකකින් මෙයාලා පෝස්ට් එකක් දාලා කියයිද දන්නේ නැහැ. තවත් ඩිලේ වෙනවා කියලා. මොකද මෙයාලා ගොඩක් ගේම් එක ඩෙවලොප් කරන කමන් තියෙන මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. මෙයාලගේ YouTube channel එකෙත් මෙයාලා පෝස්ට් එකක් දාලා තිබ්බා. ඒ වගේම මෙයාලගේ official Facebook page එකෙත් මෙයාලා දාලා තිබ්බා රිලීස් වෙන date එක ගැන මේ තියෙන්නේ. Grand Theft Auto 6 is now set on release on May 26 2026 මේ තියෙන්නේ. මෙයාලා කියලා තියෙනවා මෙතෙන්දි ගේම් එක තාම ඩෙවලොප් කරනවා හොඳ quality ගේම් එකක් දෙන්න ඕන හින්දා පොඩ්ඩක් තව කාලේ ගන්නවා කියලා මෙතන කියලා තියෙන්නේ. ඉතින් දැන් අපි කතා කරමු හරියටම GTA 6 play කරන්න අවශ්‍ය minimum system requirements මොනවද කියලා. ඔයාලට ඕන නම් මෙතන Google search කරලා බලන්න පුළුවන්. ඔයාලට search කරලාම පෙන්නන්න GTA 6 minimum system requirements කියලා ගහපු ගමන් එන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දි කියනවා Windows 11 PC එක තමයි මේක play කරන්න පුළුවන්. ඒ වගේම processor එක Intel Core i5 වෙන්න ඕනේ. RAM එක 16GB තිබ්බොත් ඇති. minimum play කරන්න මම කියන්නේ VGA එක 8GB තියෙන්න ඕනේ. RTX 3060 මගේ තියෙන්නේ 3050 ඉතින් මටත් VGA එක අප්ඩේට් කරගන්න වෙයි වගේ. ඊට පස්සේ අපි බලමු ස්ටෝරේජ් එක කොච්චර ඕනද කියලා. ඒකත් අපිට සර්ච් කරලාම බලන්න පුළුවන්. අපි බලමු GTA 6 game size කියලා ගහලා බලුවා නම් ඔයාලට මේකත් බලා ගන්න පුළුවන්. මම මේව සර්ච් කරලාම පෙන්නන්නේ. ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්න ඔයාලටත් Google ගිහලා මෙහෙම අහලා සර්ච් කරලා බලන්න පුළුවන්. එතකොට ලේසි. මෙයාලා මෙතන කියනවා GB 150ක් වෙයි කියලා. SSD එකක් ඕනේ GB 150ක් හෝ ඊට වැඩි. සාමාන්‍යයෙන් 150ට වැඩි තියෙනවා නම් ඉතින් හොඳයි. ගේම් එක කොහොමත් ඊට වඩා ස්ටෝරේජ් එකක් ගනි. අපි දැන් බලමු ගේම් එකේ ප්‍රයිස් එක කොහොමද වෙන්නේ කියලා. GTA 6 ප්‍රයිස් කියලා සර්ච් කරලා බලමුකෝ. හරි. ප්‍රයිස් කියලා සර්ච් කරලා බලද්දි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දාලා තියෙන්නේ හරියට Rockstarලා තාම හරියටම නිල වශයෙන් ඒගොල්ලෝ මොකුත් announce එකක් දීලා නැහැ මෙච්චර ගාණක් වෙයි කියලා. ගොඩක් කට්ටිය කියන්නේ $80ත් 100ත් අතර ගාණක් වෙයි කියලා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. will GTA 6 be $80යි මේ. $80ක් හෝ 100ක් අතර මුදලක් වෙයි. බොහෝ දුරට කොහොමත් මේ ගේම් එක ඒ තරම් ප්‍රයිස් එකකට යයි. ඉතින් ගේම් එකේ ක්වොලිටි එකත් එක්ක ඇත්තට මේ ගානට බයි කරත් මේ ගේම් එක පාඩු නැහැ. සාමාන්‍ය $100ක් වුණා කියන්නේ මේ වෙනකොට ලංකාවේ ඩොලර් එකක් රුපියල් 300ට වගේ තමයි යන්නේ. එහෙම වුණොත් සාමාන්‍යයෙන් රුපියල් වලින් ගත්තොත් රුපියල් 29000ක් 30000ක් අතර ගානකට වෙනවා $100ක් වුණොත්. ඉතින් තව අවුරුද්දකටත් වැඩි කාලයක් තියෙන නිසා අපිට දැම්මුණත් සල්ලි එකතු කරගන්න පුළුවන්. ගේම් එක බයි කරන්න අවශ්‍ය දේවල් ගේම් එක බයි කරන්න අවශ්‍ය ගානයි. ඒ වගේම PC එක අප්ඩේට් කරගන්න අවශ්‍ය සල්ලිත් අපිට සෙට් කරගන්න තව කල් තියෙන එක නිසා අවුලක් නැහැ. රිලීස් වෙච්ච ගමන් මම ඔයාලට අනිවාර්යෙන් GTA 6 එකෙත් ගේම් ප්ලේස් ගේන්නම්. හැබැයි ඉතින් PC වලට රිලීස් වෙනකම් මට ඉන්න වෙනවා මොකෝ මං ගාව PlayStation මොකුත් නැති නිසා මුලින්ම රිලීස් වෙන්නේ PlayStation වලට. ඒක ඒගොල්ලන්ගේ GTA 5 වලත් එහෙම තමයි කරේ. ඉතින් අපි size එකත් බැලුවා
සිස්ටම් රික්වයර්මන්ට්ස් උත් මෙහෙමයි ප්‍රයිස් එකත් මෙහෙමයි. ඉතින් මම ඔයාලට කිව්වේ ඒකයි මේ ටිකත් ඔයාලා දැනගෙන ඉන්න එක හොඳයි. මොකද ඔයාලගේ PC එක ඔයාලට ඒතකොට අප්ඩේට් කරගන්න පුළුවන්. ඉතින් GTA 5 ප්ලේ කරන්න ලොකු PC එකක් ඕනේ. ඉතින් ඒක 6 ප්ලේ කරන්න බැරි කට්ටිය 5 ප්ලේ කරන්න 5ත් ඔයාලා දන්න සුපිරි ගේම් එකක්. ඉතින් අපි බලමු Rockstar කොහොමද මේක රිලීස් කරන්න කියලා. හරියටම May 26 රිලීස් කරයිද කියලාත් බලමු. එහෙනම් guys ඉතින් මම අද වීඩියෝ එක මෙතන නවත්තනවා. එහෙනම් අලුත් වීඩියෝකින් සෙට් මම අද මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.